හායි ළමයි දළදා වහන්සේ වඳින්න ගියත් නැතත් බෞද්ධයෝ හෝ අනිත් ආගම්වල ඕනෑම කෙනෙක් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි දැනගෙන ඉන්නවා දළදා ඉතිහාසයේ යම්කිසි දේවල් ඔයගොල්ලෝ දන්නවද? ඔගොල්ලෝ දන්නවද බුදුරජාණන් වහන්සේගේ මේ අපි දළදා වහන්සේලා කියලා වඳින්නේ බුදුරජාණන් වහන්සේගේ රදනක දත්. ඒ කියන්නේ උල් දත්. අපි අර මේ මස් ඉරා කෑම සඳහා බුදුරජාණන් වහන්සේ මස් වැළඳුවා හෝ නොවැළඳුවා මස් ඉරා කෑම සඳහා තමයි බයොලොජිකලි මිනිස්සුන්ගේ රදනක දත් ගොඩක් වෙලාවට පිහිටන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දත්වලට අපි දළදා වහන්සේලා කියලා කියනවා. මොකද 84000ක් වූ ධර්මස්කන්ධය පිට කරපු ශ්‍රී මුඛයේ තියෙන දත් නිසා. මේ පිළිබඳව ගොඩක් වෙලාවට ඉතිහාස කතා ගත්තොත් ධාතු වංශය, මහා වංශය, ඒ වගේම දළදාවත, ඒ වගේම තායිලන්තයේ ගොඩක් ග්‍රන්ථ තියෙනවා. ඒ වගේම මහා වංශයේ ගොඩක් මේ ගැන විස්තර තියෙනවා. ඒ වගේම මහා පරිනිර්වාණ සූත්‍රයේ ගොඩක් දළදා බෙදීම්, ධාතු බෙදීම් ගැන තියෙනවා. මම ඒ ගැනත් පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් කියන්නම්. ඊට කලින් බුදුරජාණන් වහන්සේගේ දත් ගැන කතා කරොත්, දන්ත ධාතුන් ගැන කතා කරොත් ඔක්කොම වීසති සේත සුදන්තෝ කියලා තියෙනවා නරසිංහ ගාථාවල. ඒ කියන්නේ 20 බැගින්නු දත් 40ක් බුදුරජාණන් වහන්සේට සුදුවන් දත් 40ක් තිබිලා තිනවා. ඊටාම සුදු පැහැයෙන් ඒවා බැබලෙනවා කියලා තමයි වංශ කතාවල සහ ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. චත්තාලිස දන්තෝ, සමදන්තෝ, අවිරල දන්තෝ. ඒ කියන්නේ දත් 40ක් එක හා සමාන දත්, ඒ වගේම දත් අතර හිදස් නැති දත් බුදුරජාණන් වහන්සේලා තිබ්බා කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල සඳහන් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය විචාරණය කරන, එහෙම නැත්නම් විස්තර කරන පුරුෂ ලක්ෂණ වල තමයි ඒක සඳහන් වෙන්නේ බුදුහාමුදුරන්ගේ දත් ගැන. සරලව මේ දන්ත ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට නැත්නම් ලංකාද්වීපයට ලැබුණේ කොහොමද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙන අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල්ලුයනේදී උන්වහන්සේ ඒ කියන්නේ සමවදිනවා යම්කිසි අදිෂ්ඨානයකට එළඹෙනවා බුදුරජාණන් වහන්සේ යම් ධාතුන් ශේෂ වෙන්න කියලා, ඉතුරු වෙන්න කියලා දැවි අලුයි නොගිහින්. ඒ අතර තියෙනවා ලලාට ධාතුව, ඒ කියන්නේ නලල් ධාතුව, නලල් පට නෙමෙයි නලල් ධාතුව, ග්‍රීවා ධාතුව, ඒ කියන්නේ දිව, ඒ වගේම සතර දළදාවන්, ඒ වගේම ලලාට ධාතුව, ඒ වගේම කම්මුලක් තිබුණා කියලා කියනවා. කම්මුලේ යම්කිසි ශේෂයන්. හොඳ. ඒ වගේම අකු ධාතුව, දකුණු අකු ධාතුව, වම් අකු ධාතුව, අකු ධාතුන්, ඒ වගේම ඔය වගේ ධාතුන් කීපයක්, කේශ ධාතුන් වගේ දේවල්. ඉතින් ඔය අවස්ථාවේදී දැන් දත් 40ක ධාතුන් වලින් රදනක දත්, එහෙම නැත්නම් ප්‍රධාන දත් 4 තමයි ලොකුවටම ඉතුරු වෙනවා කියලා තියෙන ඉතිහාසයේ. ඉතුරු ධාතුන් මුතු ඇට, අබ ඇට වගේ කොටස් වලට බෙදුනම දැන් 40න් 4ක් අඩු කරාම 36යිනේ. ඒ ධාතුන් 36 විවිධ සක්වල 36ක් වෙනුවෙන් බෙදී ගියා කියලා, ඇවිල්ලා අරන් ගියා කියලා තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉතුරු ධාතු 4 කාලයත් එක්ක වාම ශ්‍රී දළදා ධාතු, උඩු ඇන්දේ, යටි ඇන්දේ, ඒ වගේම දකුණු ශ්‍රී දළදා ධාතු, උඩු ඇන්දේ, අති ඇන්දේ විදිහට තමයි ඉතුරු වෙන්නේ. මේ කියන දේවල් යම්කිසි වැරද්දක් තියෙනවා ඔයගලන්ට ඕනලා කමෙන්ට් සෙක්ෂන් එකේ හදාන්න පුළුවන්. හරිද? ඉතින් ඔතනින් වම් යටි දළදා වහන්සේව තමයි, වම් ඇන්දේ යටි දළදා වහන්සේ තමයි කුමාරි කාලයත් එක්ක නාගලෝකයෙන් ආයි ගෙනල්ලා ඔහොම ලොකු ස්ටෝරියක් එක. ඒකෙන් පස්සේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ශ්‍රී ලංකාවට අරගෙන එන්නේ. ඉතින් මේ වෙනකොට අපි ඔය දළදා ප්‍රදර්ශනයේදී වඳින්නේ 2009 වගේ මමත් ගියා දළදා ප්‍රදර්ශනේ බලන්න. මටත් අවස්ථාවක් හම්බුණා ශ්‍රී දළදා වහන්සේව මගේ දෑසින් දැක ගන්න. ඉතින් ඒ වඳින්නේ අපි වම් යටි දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය වුණ මුඛයේ තියෙන ශ්‍රී මුඛයේ වම් යටි දළදා වහන්සේ තමයි අපි ඔය වඳින්නේ. ඉතින් දකුණු දළදාව තියෙනවා සෝමාවතියේ, තවත් දකුණු දළදාවක් තියෙනවා තව්තිසා දිවිලෝකයේ සිළුමිණිසෑයේ, තව වම් දළදාවක් තියෙනවා, උඩු ඇන්දේ වම් දළදාව තියෙනවා කියලා කියනවා ගන්ධාර දේශයේ. ගන්ධාර දේශයේ මේනකොට පාකිස්තානයේ කොහොමද කියනවා සමහර තැන්වල සඳහන් වෙනවා ඒක යටාල චෛත්‍යය තියෙනවා කියලා තිස්ස මහරාමේ තියෙනවා. ඔයගොල්ලෝ තිස්ස මහරාමේ කතරගම යනවා නම් තිස්ස මහරාමේ ලොකු චෛත්‍යයට කලින් තියෙනවා නිකන් අබේගිරිය වගේ ගඩොලින් හදපු වැඩිය, ඒ කියන්නේ හුණු ගාලා නැති යටාල චෛත්‍ය කියලා, යටාල මහා විහෙර කියලා. ඒකත් එක්ක තියෙනවා මැණික් මහා විහාරය කියලා. ඒ යටාල මහා විහාරයේ තමයි බුදුරජාණන් වහන්සේගේ උඩු ඇන්දේ වම් දළදාව තියෙනවා කියලාත් කියන්නේ. ඒක හරියටම තාම එහෙම කියන්නේ නැහැ මම. කුමාරි මම මේ මූලාශ්‍රයෙන් තමයි මේ කතාව කිව්වේ. ඉතින් ඔය විදිහට තමයි අපි මේ දැන් මේ වෙද්දි වන්දනා කරන දළදා වහන්සේව උතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන මම ඕනනම් තව ඉස්සරහට වීඩියෝස් කියන්නම්. ඔයගලන්ට කියන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මොකද මම ඉස්සරහත් මේ වගේ ගොඩක් කළා. ඉතින් මගේ ගොඩක් ෆෑන්ස් ඉන්නවා මේ වගේ අර
ට්‍රෙන්ඩිං සමහර තොරතුරු ඔයගලන්ට ඉදිරිපත් කරපු නිසා ඉතින් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කියන්නේ මම දන්න දෙයක් නම් හොයලා දන්න දෙයක් නම් කියන නොදන්න දෙයක් නම් හොයලා හරි ඔයගලන්ට විස්තර ඉදිරිපත් කරන්න ඕන වෙලාවක සූදානම්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේලා ඔය විදිහට තමයි බෙදා හැරුණේ. ඒකත් එක්ක මේ වෙනකොට අපි වන්දනා කරන ශ්‍රී දළදා මාලිගාවේ තියෙන වම් දළදා වහන්සේව ඔය විදිහට තමයි අපි කතාව තියෙන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වම් යටි දළදා වහන්සේ තමයි අපි මේ වෙද්දි වන්දනාමාන කරන්නේ. එහෙනම් දළදා වඳින්න යන්න පුළුවන් අය කියලා දළදා වඳින්න, බැරි අය ඒක හිතින් දැකලා හරි අනුමෝදන් වෙන්න. ඔයගලන්ගේ අදහස් ඔයගලන් ළඟ තියාගන්න. ඒක හොඳ නරක විද්‍යාව අවිද්‍යාව හැමදේම අපි පැත්තක තියලා මේ වෙලාවේ වඳින අයට ගෞරව කරන්න, නොවඳින අයට ඒ ප්‍රශ්නයක් නැහැ. තම තමන්ගේ මත තම තමන් ළඟ තියාගෙන ඉතින් ඉස්සරහට යන රටක් විදියට මමත් පෞද්ගලිකව ලොකු එහෙම විශ්වාසයක් නැහැ. නමුත් ඒකට මම ගරු කරන්න ඕනේ. මොකද මිනිස්සු කැමැත්තෙන් ආසාවෙන් ශ්‍රද්ධාවෙන් වඳින දෙයක් නිසා. නමුත් මම මේ දේවල් ඉගෙනගෙන හෝ දැනගෙන තියෙන නිසා තමයි ඔයගොල්ලෝත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් එහෙනම් අපි ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ශ්‍රී දළදා සමිඳු පිහිටයි.